ලෝකයේ බලගතුම සහ සුපිරිම ටයිටැනික් නැවගිලුනේ අයිස්කන්දක හැප්පිලා සිද්ධ වුණු අනතුරකින් විතරක්ම නෙවෙයි කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ගොඩක් විචාරකයෝ කියන්නේ එදා රැගිලුනේ ටයිටැනික් නැව නෙවෙයි ඒකේ නිවුන් සහෝදරයා වුණ දැනටමත් කැඩලා බිඳලා තිබුණ ඔලිම්පික් කියන නැව කියලා. මේ නැවේ අයිතිකාරයා වුණ ජෙපි මෝගන් මහා රක්ෂණ මුදලක් ගන්න මේ නැව් දෙක මාරු කරපු බවට ලොකු රහසක් තියෙනවා. ඒ වගේම පුදුම හිතන දේ තමයි ජේ.පී. මෝගන්ගේ ඇමරිකන් බැංකු පද්ධතියට විරුද්ධ වුණ ලෝකේ ප්‍රධානතම කෝටිපතියන් 3 දෙනෙක් එදා රෑ මේ නැවේ ගමන් කරලා ජීවිතක්ෂයට පත් වුණා. හැබැයි මෝගන් එයාගේ ගමන අන්තිම තප්පරයේදී අවලංගු කරා. තවත් රහස් පින්තූර වලින් හෙළි වුණා නැව ගමන් ආරම්භ කරන්න දින ගණනාවකට කලින් ඒකේ අඟුරු ගබඩාවක ලොකු ගින්නක් හටගෙන නැවේ යකඩ බඳ දුර්වල වෙලා තිබුණ බව. අන්න ඒ නිසයි අයිස්කන්ධෙ වැදුන ගමන් නැව දෙකට පැලුනේ. මේ වගේ ලෝකේ සැඟවුණු අමුතුම රහස් දෙන පත දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න.